ඔයා හිතනවද මේ නිල් පාට පොඩි ටැබ්ලට් එකක් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් කියලා? මේක තමයි සිල්ඩනෆල්. ලෝකෙට හරිම ප්‍රසිද්ධ බෙහෙතක්. මේක ආයිති වෙන්නේ PDE5 ඉන්ෆිබිටර් කියන කාණ්ඩයට රුධිර නාල විශාල කරන බෙහෙතක්. ඒ කියන්නේ බොඩි එකේ රුධිර සැපයුම වැඩි කරනවා. බෙහෙත තියෙන්නේ ටැබ්ලට් විදිහට දිව යට තියාගන්න පෙති, ස්ප්‍රේ වගේ ස්පෙෂල් කේසස් වලත් තියෙනවා. මිලිග්‍රෑම් 25, මිලිග්‍රෑම් 50, මිලිග්‍රෑම් 100 වගේ ප්‍රමාණවලින් එනවා. මේක ගන්න මොනවටද කියලා බලමු. ලිංගික බෙලහීනතාවයට, අනිත් එක ලං ප්‍රෙෂර් ප්‍රොබ්ලම් එකකට. හැබැයි sexual stimulation, ඒ කියන්නේ ලිංගික උත්තේජනයක් නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක ගන්නෙ ඇක්ටිවිටි එකට මිනිත්තු 30කට හෝ පැයකට කලින්. එෆෙක්ට් එක පැය 4ක් පැය 6ක් පමණ තියෙනවා. මිනිත්තු 30ක් ඇතුළත ඇක්ටිව් වෙනවා. ඇඟ ඇතුළේදී මේක රුධිර නාල නිදහස් කරලා රුධිර සැපයුම වැඩි කරනවා. ඒ නිසා පුරුෂ ලිංගය තද වෙලා, කෙලින් වෙලා, වැඩි වෙලාවක් එහෙම තියෙන්න උදව් කරනවා. හැබැයි සයිඩ් එෆෙක්ට්ස් තියෙනවා. හිස රදය, මුහුණ රතු වීම, අජීර්ණ, ඩිසිනස්, තව කිව්වොත්. දුර්ලභ නමුත් භයානක සයිඩ් එෆෙක්ට්ස් තියෙනවා. පපුවේ කැක්කුම, ක්ෂණික පෙනීම නැතිවීම, කන් ඇසීම අඩුවීම, ඉතා දීර්ඝ කාලයක් පුරුෂ ලිංගය ප්‍රාණවත්ව පැවතීම. මේක හැමෝටම බොන්න හොඳ නැහැ. සමහර අයට ගන්නත් බෑ. විශේෂයෙන් හදවත් රෝගවලට දෙන බෙහෙත් ගන්න අය මේක ගන්න එපා. හදවත් රෝග තියෙන අයත්, රුධිර පීඩනය අඩු අයත් ඉතා සැලකිලිමත් වෙන. අලුත්ම හදවත් ආබාධයක් හෝ මොලේ ලේ කැටි ගැසීමක් තිබුණා නම් වැළකෙන්න. අක්මාවේ තද රෝග තියෙන අයටත් මේක හොඳ නැහැ. රුධිර පීඩනය බොහොම අඩු වෙන්න පුළුවන්. රුධිර පීඩනය අඩු කරන වෙන බෙහෙත් එක ගත්තොත් අඩු රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. දිලීර රෝගවලට දෙන බෙහෙත් එක ගත්තොත් මේකේ බලය වැඩි වෙන. සමහර ආසාදන බෙහෙත් එක්කත් සැලකිලිමත් වෙන්න. මේ වගේ වෙලාවට මාත්‍රාව වෙනස් කරන්න වෛද්‍යවරයෙක් අවශ්‍යයි. සාමාන්‍ය නිරෝගී ලිංගික බෙලහීනතාව නැති පුද්ගලයෙක් ගත්තොත් අමතර ලාභයක් නැහැ. හැබැයි පුරුද්දක් වෙන්න පුළුවන්. මේක ශරීරයට ආදීන වීමක් නෙවෙයි, මේක මනසට ආදීන වීමක්. තරුණ අයට මේක විශාල ගැටලුවක් වෙන්න පුළුවන්. මේක නැත්තම් බෑ කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒකෙන් ආත්ම විශ්වාසය අඩු වෙලා කලබලය වැඩි වෙනවා. ඒ නිසා මේ බෙහෙත නැතුව කටයුතු කරන්න අමාරු වෙනවා. ඒක මනසෙන් ඇති වෙන ගැටලුවක්. වයස ගැන බලද්දී මේක දෙන්නේ වැඩිහිටියන්ටයි. වැඩිපුර භාවිතා කරන්නේ වයස 40ට වැඩි පිරිමින්. මේ ඖෂධය නිරෝගී අයට අමතර ප්‍රතිලාභයක් නැහැ. මෙය දෙන්නේ වයස 40ට වැඩි වැඩිහිටි පිරිමින්ට පමණයි. වෛද්‍ය උපදෙස් නැතුව මේක භාවිතා කරන්න හොඳ නෑ. පිරිමි අයට මේ ගැටලුව තියෙනවා නම් මේක උපකාරී වෙනවා. හැබැයි ගැහැණු අයට මේක ඒ අරමුණට භාවිතා කරන්න නිර්දේශ කරන්නේ නෑ. හැබැයි ශරීරයේ ඇතුළත පීඩනය වැඩි වෙන රෝගයකට දෙගොල්ලම මේක භාවිතා කරනවා. හරි විදියට ගත්තොත් ආරක්ෂිතයි, වැරදි විදියට ගත්තොත් අනතුරුදායකයි. ඒ නිසා මේ වගේ බෙහෙත් ගන්නකොට හොඳට දැනගෙන තීරණයක් ගන්න. තවත් සෞඛ්‍ය කරුණු දැනගන්න අපිත් එක්ක ඉන්න.